ආදරණීය දරුවනේ නංගි මල්ලි අද නොවැම්බර් 2 වෙනිදා. එතකොට ඔයගලගේ විභාගේ බයෝමැත්ස් අයට සමහර ආර්ට් ළමයින්ට කොහොම හරි එක්සෑම් එක වෙන්න තියෙන නිර්දේශ කරපු දවස තමයි නොවැම්බර් 10 වෙනිදා. එතකොට එක්සෑම් එකට හරියටම සතියක් වගේ කාල සීමාවක් තමයි තියෙන්නේ. මේ කාල සීමාව කියන්නේ ඔයාලා බිඳුව මට්ටමේ ඉඳලා AB මට්ටම වෙනකන් කවුරු වුණත් විභාගයට අතිශයින්ම ස්ට්‍රෙස් වෙන කාල සීමාවක්. ඒ කියන්නේ ඔයාලට හිතා ගන්න බෑ මම වැඩ කරාද නැද්ද දැන් මොකද කරන්නේ විභාගෙට ගියොත් මොනවා වෙයිද බිඳුවේ ඉඳලා 34 මට්ටමේ ඉන්න අය හිතනවා මම පාස් වෙයිද ෆේල් වෙයිද මට මේ ටිකේ වැඩ කරොත් පාස් වෙන්න පුළුවන්ද සමහරව මේ දවස් හතෙත් ප්ලෑන් කරනවා කොහොම හරි මේක පාස් කරගන්න ඕනේ කියලා. හරි. ඔයාලා ස්ට්‍රෙස් වෙලා ඉන්න හැමෝටම පොදුවේ මම කියන්නේ ඉස්සෙල්ලම මම කියන්නම් AB මට්ටමේ ඉන්න ළමයි දැන් මොකද කරන්න ඕන කියලා. ඒගොල්ලෝ කිසිම තියරි බලන්න හොඳ නැහැ මුකුත්ම තියරි නෙවෙයි බලන්න ඕනේ මේ දවස් 7 විෂයන් තුනේම අවුරුදු 5ක පාස් පේපර්ස් අරගෙන මුල ඉඳලා MCQ ටික කරගෙන යන්න. මුල් දවස් දෙකේ ඔයාලා MCQ කරන්න ඊට පස්සේ ඊළඟ දවස්වල essay structured කළ ඒ papers 7 අවුරුදු 7ක් හෝ 5ක් ඒ papers 7 හොඳටම විවරණ කියවලා විවරණ පුළුවන් නම් ලියලා මේ දවස් 7 papers විතරක් කරන්න. ඔය AB මට්ටමේ ඉන්න ළමයින්ට papers අනිවාර්යෙන් ඒගොල්ලෝ වට දෙකක් තුනක්වත් කරලා තියෙනවා. එතකොට යාලට ඔය වැඩි දෙයක් මේ කරන්න නැහැ. විවරණය කරන්න නැහැ. ඉතින් අර වැරදෙන 1 2 3 ප්‍රශ්න, ඒ කියන්නේ වැරදෙන ප්‍රශ්න 10 හෝ 5 කියමු. MCQ වල නම් ඒ ටික විවරණය කරලා තරු ලකුණු දාලා තියාගන්න. ඒක ඔයා විභාගෙට කලින් දවසේ උදේ බලලා යන්න එකතු කරන පොයින්ට්ස් ටික. අන්න එහෙම කරලා AB මට්ටමේ ළමයි ඒ ටික කරන්න ඕනේ. ඊට පස්සේ මම එන්නම් C මට්ටමේ ඉන්න ළමයින්ට. C මට්ටමේ ඉන්න ළමයින්ටත් මේ ක්‍රමයේම කරන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතනවා මට තාම තියරි අඩුපාඩු තියෙන නිසා තමයි මෙහෙම C එකක ඉන්නේ කියලා සමහරු හිතනවා. එතකොට ඔයාලා කරන්න ඕනේ බයෝ කරන ළමෙක් නම් ඔයාට පුළුවන් ඒ කියන්නේ ඔයාලා කලින් මොනවා හරි ෂෝට් නෝට් එකක් ගහලා තිබ්බ කියන්නකෝ. ෂෝට් නෝට් එකක් හරි මොනවා හරි සර් කෙනෙක් දෙන්න කෙටි නෝට් එකක් හරි මේ කියන්නේ ඔය ෂෝට් ෆෝම් එකකින් ගුරුවරු දෙනවනේ කී පොයින්ට්ස් අනම්මන ඒ දේවල් ටිකක් උදේ පැයක් අරගෙන කියවන්න. ආයේ කෙමිස්ට්‍රි වල මොනවා හරි හිම දේවල් තියෙනවා නම් ඒක රෑ පැයක් අරගෙන කියවන්න. ඊට පස්සේ ෆිසික්ස් වල මොනවා හරි තියෙනවා නම් දවල් අර නිදිමත වෙලාවේ ගණන් හදලා බලන්න, සමීකරණ ලියන්න, ඒ දේවල් කරන්න. එතකොට අන්න ඒ ටික කරලා ඔයාලට පුළුවන් ඉතිරි වෙලාවේ මේ C මට්ටමේ අයට පේපර්ස් ටික කරන්න. ඔයාලා ගන්න ඕන අවුරුදු 7ක් ගන්න එපා. ඔයාලට එහෙම පැය 2 3ක් අඩු වෙනකොට ඔයාලට අවුරුදු 7ෙම කරන්න බැරි වෙයි. ඔයාලා අවුරුදු 5ක් ගන්න. 2024 ඉඳන් අනිත් පැත්තට අවුරුදු 5ක පේපර්ස් අරගෙන ඔයගොල්ලෝ විවරණය කරලා අර AB මට්ටමේ අයට කියපු විදිහටම කරන්න. මේක අනිවාර්යයෙන්ම හරියනවා. ඔයාලා විවරණ විදියට බලන්න විවරණ ලියන ඒවයි වැරදුණු දැන් ඒවනේ ලියන්නේ. ඒ ටික තමයි ඔයාලා විභාගයේ දවසට උදේට කියවලා යන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද පොඩි විවරණ ප්‍රමාණයක් තියෙන. ඒ ටික කියවලා ගියාම ඔයාලා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට C මට්ටමේ ඉන්න ළමෙක් B මට්ටමට පවා එන්න මේ සතිය උපයෝගී කරගන්න පුළුවන්. එතකොට දැන් කතා කරමු අපි S මට්ටමේ කියන්නේ බිඳුවේ ඉඳලා 35 වෙනකන් ඉන්න ළමයි ගැන. එයාලට මොනවද කරන්න පුළුවන්? ඔයාලගේ තියරි අඩුපාඩු ගොඩක් ඇති. පේපර්ස් කරලා නැතුව ඇති. එහෙම අය තමයි මේ මට්ටමේ ඉන්නේ. එතකොට ඔයාලට දැන් නෝට්ස් බලන්නයි, පේපර්ස් කරන්නයි හැම එකටම වෙලාව නැහැ. එතකොට ඔයාලා දැන් MCQ එකේ නම් 50ම ගහන්න වෙනවා කන ආහාරය. නමුත් අනිත් දෙකේ කියන්නේ අනිත් essay structured වල ඔයාලට එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලා තෝරාගත්ත ප්‍රශ්න කරන්න පුළුවන්. S මට්ටමේ ඉන්න අය ඕගනික් ප්‍රශ්නේ, ඉනෝගනික් ප්‍රශ්නේ ඉස්සෙල්ලම අවුරුදු 5ක අරගෙන එක දිගට කරගෙන යන්න essay structured. හරිද? එතකොට එතනම ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් එනවා. ඊළඟට ඔයාලා ගන්න ඕන පාඩම තමයි බන්ධන සහ ව්‍යුහය පාඩම. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල මම කිව්වේ. එතකොට අනිත් බයෝ සබ්ජෙක්ට් එකේ ඔයාලා ශාක සහ සත්වයාට අවධානය දෙන්න. ඒකේ ප්‍රශ්න ඔක්කොම ගොඩ දාන්න පුළුවන් විදියට ඔයාලා ඒකට සූදානම් වෙන්න ඕනේ. ඔයාලට තියරි මොනවා හරි මතක නැත්තම් දැන් කරන්න තියෙන්නේ ශාක හා සත්වයා පාඩම උදේටයි
හවසටයි අරගෙන පැය දෙකක් හරි පැයක් හරි ගානේ අරගෙන ඔයාලා ඒක නිකන් නෝමලි පාඩම කියවගෙන යන්න. දැන් තියරි පාඩම් කරන්න මොකක්වත් කරන්න බෑ. ඔයාලා කියවගෙන යන්න. කියවගෙන යද්දි ඔයාලට තියෙනවා මේවා මේ තිබ්බ නේද? මට මේ වචන මතකයි නේද? එහෙම මතක් වෙවි යනවා. එහෙම කියවගෙන යන 4 5 පාඩම් දෙක. ඊට පස්සේ ඔයාලට MCQ යම් ප්‍රමාණයක් ගහන්න පුළුවන් වෙනවා. ඒ MCQ ගහන එක මේ දවස් 7ෙම කන්ටිනියු කරගෙන යන්න. ඒ කියන්නේ දැන් ඒ මතකෙත් එක්ක MCQ ගහන නිසා ඔයාලට කලින්ට වඩා MCQ ප්‍රමාණයක් ගහ ගන්න පුළුවන් වෙනවා. මොකද බහුතරයක් MCQ තියෙන්නේ 5 වෙනි පාඩමේ සහ 4 වෙනි පාඩමේ. ඔයාලා මේ 5 වෙනි පාඩම විතරක් හරි සම්පූර්ණයෙන් නැවත කියවගෙන ගියොත් රිසෝස් බුක් එක අරගෙන ඔයාලට ලොකු ප්‍රමාණයක් ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. එතකොට දැන් අපේ තියෙනවා චූටි ප්‍රෝග්‍රෑම් එකක් දවස් 4 චැලෙන්ජ් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට ජොයින් වෙන්න කාටවත් ඉල්ලීමක් කරන්නවත් මොකක්වත් නැහැ. දැන් දවස් 7ක් ගිහිලි ඉවරයි. මේ ඉදිරි සතියේට අපි ප්‍රෝග්‍රෑම් එක කැමති කෙනෙක්ට දෙන්න පුළුවන්. සතිය හරිය මැනේජ් කරගෙන ඊට පස්සේ ඔයාලට 20යි 26යි කරන්න හිතාගෙන ඉන්නවනම් ඒ ප්ලෑන් එකටත් ජොයින් වෙන්න පුළුවන්. මේ දවස් 7ත් ගොඩ දාගෙන. හැබැයි මම මේ ඒක දැනුවත් කිරීමක් විතරයි කරේ. ඒකට ජොයින් වෙන්න කියන්නේ නැහැ. මොකද විභාගෙට සතියක් තියලා ප්ලෑන් දෙනවා කියලා ඊට පස්සේ අපිට කට්ටිය බනි. මම මේ දැනුවත් කිරීමක් විතරයි කරේ. ඒකට මේ රුපියල් 300ක් හෝ 400ක් වගේ චූටි මුදලක් ගත්තේ දවස් 14 ප්ලෑන් එක හදලා දීලා. ඒක නම් ඔයාලට ගන්න කියලා කියන්නේ නැහැ. මේ ඒ කියන්නේ අපේ ප්ලෑන් ගතපු ළමයින්ටමයි දවස් 14 මැනේජ් කරගන්න එහෙම දුන්නේ. එතන ඒක ගැනීම අනිවාර්ය නැහැ. මම දැනුවත් කිරීමක් කරේ. අපි දවස් 7 මැනේජ් කරලා ඔයගොල්ලන්ට මේකකුත් හදලා තියෙනවා. දවස් 7 නෙවෙයි 14ක් මැනේජ් කරලා හැදුවේ. දැන් ඉතින් දවස් 7යිනේ තියෙන්නේ. එතකොට ඒ දැනුවත් කිරීම කරේ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ මම දැන් මේ කියන්නේ ඔයාලට දැන් මම පියවර ටිකක් කිව්වා. ඒ පියවර ටිකට කරන්නේ ෆිසික්ස් වල ඔයාලට පුළුවන් ෆිසික්ස් වල පාඩම් ફોකස් කරන්න නැතුව ඔයාලා MCQ කරලා MCQ පේපර් එක විවරණ අහන්න. විවරණ ලියන්න වෙලාවක් නැත්නම් ඔයාලා YouTube එකේ වීඩියෝ එකක් අරගෙන සර් කෙනෙක් විවරණය කරන එක අහන්න. ඒ ගණන් හදන විදිය ඉක්මනට ලියා ගන්න. මේ හෙමින් නලව කරන්න නම් දැන් වෙලාවක් නැහැ නංගි මල්ලි. එතකොට ඔයාලා ඉක්මනට මේ විවරණ ලියන්න හැමදාම පුරුද්දක් කරගන්න උදේට මේ දවස් 7 ඒ විවරණ ටික කියවන්න. එතකොට බයෝ මැත්ස් අයට නම් ඔයාලට අර අපි AB මට්ටම එහෙම කියලා ප්ලෑන් එකක් හදලා නැහැ. කෙලින්ම ඒකකට වැඩ කරනවා නම් මෙහෙමයි කියලා තමයි ඉස්සර ප්ලෑන් එකක් හදලා තිබ්බේ. එතකොට එයාලත් කරන්න ඕනේ මේ අවුරුදු කියන්නේ 5ක පාස් පේපර්ස් මේ දවස් ටිකේ කරන එක තමයි. ඒකත් විවරණය කරන වැරදි ගණන් ආය හදලා එහෙම තමයි කරන්න ඕනේ මැත්ස් අයට. ඒ කියන්නේ දැන් වැරදි ටික කියවන්න යම් වෙලාවක් හැමදාම උදේට තියාගන්න විෂයන් ඔක්කොටම. ඒක තමයි මේන්ම දේ මේ දවස් 7. එහෙනම් මේ විදියට වැඩ කරලා බලන්න. ඊළඟට 20යි 26 ළමයින්ට දැම්මම කියන්නේ 20යි 25 ළමයි හිතනවා නම් මම ලබන අවුරුද්දේ හරියට වැඩ කරනවා කියලා ඒ අයට ජොයින් වෙන්න පුළුවන් අපේ channel එකට. channel එකට ජොයින් වෙලා 20යි 26 plan එක අරගන්න පුළුවන්. ඒකේ විස්තර ලබා ගන්න මම channel එකේ link එක description එකේ හරි first comment එකේ හරි කොහේ හරි දාන්නම්. එතකොට එහෙනම් මේ දවස් 7 ස්ට්‍රෙස් නොවි ඔයගොල්ලෝ මේ කියපු වැඩ ටික කරන්න කීයටවත් වරදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉන්න රිසල්ට් එකෙන් කියන්නේ AB මට්ටමේ ඉන්න අය අනිවාර්යෙන් ඒකට ඊට පස්සේ C මට්ටමේ ඉන්න අය B එකකටවත් F මට්ටමේ ඉන්න අය අඩුම තරමේ S එකකටවත් C එකකටවත් යයි. ඒ නිසා මේ කියපු විදිහට වැඩ කරලා බලන්න. එහෙනම් වීඩියෝ එකේ විනාඩි ගණන් මම කලින් වීඩියෝස් වල මෙච්චර වෙලාව අරන් කතා කරේ නැහැ. නමුත් මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වුණා. ඒකට සමා වෙන්න. ඔයාලා වේගය වැඩි කරලා හරි බලලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් වැඩ කරන මහන්සි වෙන ඔයාලට good luck. විභාගෙට හොඳට මුහුණ දෙන්න. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ පාර විභාගෙට.